සියලු දෙනාටම ආයුබෝවන් පුතේ. කෙටි ප්‍රෝග්‍රෑම් එකක් අපි ගත්තේ මේ හඳුන්වා දී වැඩසටහනක් සමහරක් ළමයි රික්වෙස්ට් එකක් තිබ්බා. මේ පෙබරවාරි 2025 පෙබරවාරි එක්සෑම් එක උඩ දරුවන්ට මේ කෙටි පාඨමාලාවක් කොහොමද හඳුන්වා දෙන්නේ කියලා. ඉතින්දී අපි අපේ ඇඩ්මින් ගෲප් එකත් එක්කත් අපි කතා කරලා ප්ලෑන් කරේ මාස 8කින් අපි මේ සිලබස් එක වලට කවර් කරා. හැබැයි සිලබස් එක කිව්වහම පුතේ මේ මාස 8කින් කිව්වහම උඩින් පල්ලෙන් නිකන් ෂේප් න්‍යාය එහෙම එකක් නෙවෙයි. මේක ලොකු ප්‍රෝග්‍රෑම් එකක්. ඒතකොට අපි මේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද මාස දෙක කවර් කරන්නේ? අවුරුදු දෙකේ සිලබස් එකක් මාස 20ක සිලබස් එක මේ අවුරුදු මාස 8කින් කොහොමද කවර් කරන්නේ? එහෙනම් මේ උඩින් පල්ලෙන් කරනවා නෑ. එහෙම දෙයක් නෙවෙයි. ඒතකොට මේ අපි විශ්වාස කරලා මේක කරන්නේ කොහොමද? මෙහෙම දෙයක් කරගන්න පුළුවන්ද කියලා අහපු දරුවන්ට අපි මේ අලුත් ප්‍රෝග්‍රෑම් එක දෙන්න හදන්නේ. මෙන්න මෙහෙමයි පුතේ ප්‍රෝග්‍රෑම් එක. අපි මේක මාස 8කට ෂෙඩියුල් වෙනවා. ඉතින් පුතේ මතක තියාගන්න ඕනේ මේ මැයි මාස තමයි මේ කියන්නේ මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබ්‍රවරි. පෙබ්‍රවරි දෙසැම්බර් ජනවාරි වැඩි ප්‍රෝග්‍රෑම් ඉවර කරන්න ප්ලෑන් එකේ තියෙනවා. ඒතකොට පුතේ හොඳට මතක තියාගන්න මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකේදී ජනවාරි මාසේ එක්සෑම් එක පෙබරවාරිදී ජනවාරි මාසේ විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් එනවා. ඒක ඉදිරියේදී අපි දැනුම් දෙන්නවා. ඒ ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් අපි පටන් ගන්නවා ජූලි මාසේ. ඒ ප්‍රෝග්‍රෑම් මොකක්ද කියලා දැනගන්න එතනදී අපි කියන්න වැඩි. අලුත් ප්‍රෝග්‍රෑම් එක. අපේ පන්ති ජොයින් වෙන අයට අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒක අපි විශ්වාසුනම් වෙනම ඒක ඔෆර් එකක් විතර දෙනවා. එතකොට පුතේ මේ මාස 8න් කොහොමද සිලබස් එක කවර් කරන්නේ? එහෙනම් පුතේ බලාගන්න මෙහෙම දෙයක් අපි යන්නේ. අපේ මේ වෙද්දී ෆාස්ට් ට්‍රැක් ගෲප් 3 එකයි ෆාස්ට් ට්‍රැක් ගෲප් 4 එකයිද ජොයින් වෙලා තියෙනවා. එතකොට මේ ෆාස්ට් ට්‍රැක් ගෲප් 4 එක කියලා කියන්නේ මේ අලුතෙන්ම පටන් ගන්න බ්ලාස්ට් පන්ති. ඒකට තමයි මේ ළමයි සම්බන්ධ සම්බන්ධලා පෙබරවාරි එක්සෑම් කරගන්න පුළුවන් විදිහට වැඩි කරලා දෙන්න පුළුවන් කියලා අපි රික්වෙස්ට් එකක් කරේ. එතකොට මේ group 4 එක සහ group 3 එක තියෙන group 3 එකේ අඟහරුවාදා 7:00මාර 10:00මාර group 4 එක දැන් මේ විදි බ්ලාස්ට් වෙන්දා අපි පටන් ගත්තා ඊයේ කලින්ම අපි 7 වෙනිදා සෙෂන්ස් පටන් ගන්න. එතකොට මේ බ්ලාස්ට් වෙන්දා 7:00මාර 10:00මාර මේ පන්ති තියෙනවා. එතකොට පුතේ අපි මෙන්න මේ ආකාරයෙන් සැකසු ගයිඩ් බුක් 10ක් තියෙනවා. ගයිඩ් බුක් 10කින් තමයි අපි සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ගයිඩ් බුක් 10යි. එතකොට මේ ගයිඩ් බුක්ස් වලින් තමයි අපි ඔයාලට ගෙදරට එවන මේ ගයිඩ් බුක්ස් හරහා තමයි මේ වැඩේ සිදු වෙන්නේ. ඊට අමතරව අපි රිවිෂන්ස් එකට වෙනම මේවයි ගයිඩ් බුක් 4ක් හදලා තියෙනවා. රිවිෂන්ස් එකට මේවයි ගයිඩ් බුක්ස් 4ක් හදලා තියෙනවා. එතකොට පුතේ මේ වෙන්නේ කොහොමද? මාස 8 කොහොම සිලබස් එක කවර් කරන්නේ? එතකොට මේ මාසේ අපි බ්ලාස්ට් වෙන්න ක්ලාස් එකේ අපි පටන් ගන්නවා ගයිඩ් බුක් 1 එක. ඒ ගයිඩ් බුක් 1 එකේ ප්‍රෙස්ක්‍රිප්ෂන්, ස්ටැබිලිටි සහ ඉමුන් අපි ගත්තොත් එහෙම පැකේජින් කියන පාඩම අන්තර්ගත කරලා තියෙන මෙන්න මේ ගයිඩ් බුක් 1 එකේ. ඔයාලා ගයිඩ් බුක් 1 එක බ්ලාස්ට් වෙන්න පන්ති ඉගෙන ගත්තී අඟහරුවාදා පන්තියේ ගයිඩ් බුක් 6 එකෙන් solid dosage forms ඉගෙන ගන්නවා. solid dosage forms කිව්වම ටැබ්ලට් කැප්සූල් සහ පවුඩර්ස් ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ජූනි මාසෙදී ගයිඩ් බුක් 2 හරහා මයික්‍රෝ ඕගනිසම්ස් සහ ඉමුනයිසේෂන් ඩිස්ඉන්ෆෙක්ටන්ට්ස් ස්ටෙරිලයිසේෂන්ස් කියන සම්පූර්ණ අපි පොදුවේ කියන මයික්‍රෝ ඕගනිසම්ස් කියලා හඳුන්වලා මෙන්න මේකේ ෆාමසිටිකල්ස් ෆාමකොලොජිකල් පාර්ට් ටික අපි ඉගෙන ගන්නවා ගයිඩ් බුක් 2 එකේදී. ගයිඩ් බුක් 2 එකේ. ඒක අපි ජූනි මාසෙ මේ කියනවා. එතකොට අඟහරුවාදා පන්ති ඔයාලා ගයිඩ් බුක් 5 එකේදී ඉගෙන ගන්න මොකක්ද පොයිසන් ඕපන් ඩේ ඩ්‍රග්ස් ඇක්ට් එක සහ පොයිසන් ඕපන් ඩේ ඩ්‍රග්ස් ඇක්ට් එක එනවා ගයිඩ් බුක් 5 එකේදී. එතකොට ගයිඩ් බුක් 5 එක අපි කතා කරද්දී ඒ ජූනි මාසෙම අපි ඇඩ් කරලා තියෙනවා මොකද්ද external pharmaceutical preparations අපි ඇඩ් කරනවා. එහෙම නැත්නම් ෆාමකොග්නොසිස් අපි එතනට ඇඩ් කරනවා. අපි විපාක දෙකෙන් පාඩම් දෙක හොඳ මොකක්ද කියලා අපි මේ සති දෙකක පාඩමක් පොඩ්ඩක් කියන එක සති දෙකක් අපි ගේනවා එක්කෝ external preparations එහෙම නැත්නම් ෆාමකොග්නොසිස් කියනවා. එතකොට ජූනි මාසේ. එතකොට ජූනි මාසෙට මයික්‍රෝऑර්ගනිසම්ස් යනවා මොනපාද බ්ලාස්ට් වෙන පන්තියේ. එතකොට ගයිඩ් බුක් 3 එකේ ඇන්ටිබයොටික්ස් අපි කරා. ඇන්ටිබයොටික්ස්, ටියුබර්කියුලෝසිස්, මැලේරියා ඒ වගේම අපි ගත්තොත් ඇඩ්මිටිව් ඩ්‍රග්ස් මේ ඇන්ටිවයිරල්, ඇන්ටිෆංගල් මෙන්න මේ පාර්ට්ස් ටික එනවා ඇන්ටිබයොටික්ස් පාර්ට් එක ගයිඩ් බුක් 3 එකේදී. එතකොට මේ පැත්තෙන් ජූනි මාසේ ගයිඩ් බුක් 7 එකේ GI ට්‍රැක් එක අපි කතා කරනවා. GI ට්‍රැක් එක කතා කරනවා. එතකොට අපි ගත්තොත් එහෙම ඕගස්ට් වලින් ගයිඩ් බුක් 8 එකෙන්
respiratory එකේ කතා කරලා introduction pharmacology කතා කරා. අපි pharmacokinetics, pharmacodynamics part එක මෙන්න මේ part එක ඉස්සරහට ගෙනවා. එතකොට මේ වෙද්දී ඔයාලට liquid oral dosage forms යන hospital part එකත් එක්ක ඒකේ calculations hospital එක guidebook 4 එකේ යනවා. ඊට අමතරව අපි ගත්තොත් ඒතකොට අපි ගත්තාම සැප්තැම්බර් වෙදී කෙලින්ම එතන මොකද වෙන්නේ guidebook 9 එකේ CVS පටන් cardiovascular system මේ guidebook 9 එක පටන් ගද්දි පුතේ ඔයාලට revisions පටන් ගන්නවා එතකොට සැප්තැම්බර් වගේ revisions පටන් එතකොට revision එක සෙනසුරාදා 4:11 ටයිම් එක යද්දි මේ පන්තියේ CVS වල හැබැයි පුතේ මතක තියාගන්න එතකොට කෙටි additional payment අපේ admin එකේ කොහොමද වෙන්නේ මොකක්ද කරන්න කියලා කියවන revisions book එකේ වෙනවා. එතකොට ඔක්තෝබර් වල අපි guide book 10 එක යද්දි NMR එක යද්දි අපි මේ පැත්තෙන් revisions guide book 2 එක යනවා. revisions guide book 2. එතකොට පුතේ මෙන්න මේ විදිහට. එතකොට නොවැම්බර් revision guide book 3 එක යනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම revisions guide book 4 එක යනවා. පිළිවෙලට. එතකොට මේ අඟහරුවාදා මේ අපි බ්‍රාස්පේන්ද පන්තිය ඔයාලා ටික දවසකින් මේක හැරෙනවා. මේක මේ පන්තියත් එක්ක ඉන්න අවශ්‍ය කරන්නේ එතන මාස 1 2 3 4යි 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 එතන පන්ති දෙක තීරි පන්ති දෙකක කවය මාස හරෙකිනෙම මැයි ජූනි ජූලි අගෝස්තු වෙද්දි ඔයාලගේ බ්‍රාස් වෙන පන්තියත් එක්ක හැරෙනවා ඒ හැරෙද්දි ගම සෙනසුරාදා 4 11 කියන පැය 6ක මැදින් පැයක රෙස්ට් එකක් දිනවා පැය 6ක රිවිෂන්ස් එකත් එක්ක ඔයාලා එකතු වෙනවා එතන මේ පැත්තේ අපි කන්ටිනියුස් කරගෙන යනවා එතන ඔයාලා සම්පූර්ණ හැබැයි පුතේ දැන් මෙහෙමක සිලබස් එක කවර් කරනවා. දැන් තව දෙයක් තියෙනවා. අපේ සමස්ත අපේ සියලුම ෆිසිකල් ඔන්ලයින් ළමයින්ට සෑම මාසෙකම දෙවෙනි සිකුරාදා හතරවෙනි සිකුරාදා අපි එක සෙෂන් එකක් කරනවා. ඒ සෙෂන් එක කියන්නේ පොඩි පාඩමක්. එක දවසින් ඉවර කරන පාඩමක්. චුටි පාඩම. සමහර පැයක පාඩම, සමහර විනාඩි 45ක පාඩම, සමහර පැය දෙකක තුනක. ඒතර එහෙම. ඒතර ඒක දෙවෙනි සති සිකුරාදා හතරවෙනි සති සිකුරාදා යනවා. සෑම සතියකම දැන් මේ සතිය අර අපේ අලුත් පන්තියේ YouTube live එක නිසා අපි කරේ නෑ. අපි සෑම සතියකම පළවෙනි මාසේ පළවෙනි සතියේ සවුදා anatomy and physiology කතා කරන පාඩම. එක්ක අපි දැන් කතා කරමු respiratory tract ඉදිරියට කතා කරනවා අපි kidney අපි පායන් කර තියෙන්නේ urine system එක kidney ගැන කතා කරන anatomy part එක. එතකොට හතරවෙනි සතියේ තුන්වෙනි සතියේ සවුදා පළවෙනි සතියේ සවුදා anatomy part එක තුන්වෙනි සතිය සවුද නැවතවත YouTube live එකක් යනවා මොනකෝ පාඩම. අපි මේ මාසෙ plan කරලා තියෙන තුන්වෙනි සතියේ antidotes එක. එතකොට පුතේ මෙහෙම යද්දී අඟහරුවාදාවල් දෙකකුත් සමුදාවල් දෙකක් පාඩම් යනවා. මේ අපේ සමස්ත ළමයිට. එතකොට ඔයාලට ක්ලාස් පෙන්දක් යනවා අඟහරුවාල් යනවා. ඒක විශේෂ කාරණාවක්. මේ හැම එකම අපි දෙනවා recordings. අපි දෙනවා YouTube recordings දෙනවා. links දෙනවා. ඒතකොට ඒවා share කරන්න එපා ඔයාලා ගාව තියාගන්න. ඒක ශාපිස් රෙකෝඩිස් කරලා. එතකොට මේ රෙකෝඩින් ඔයාලා එක්සෑම් එක ලියලා ඉවරන තාක්කල් ඒක උදාහරණයක් ගත්තොත් එහෙම 27 පෙබරවාරි අවසන් වෙනකන් මාර්තු වෙනකන් මේ හැම රෙකෝඩින් එකම මාර්තු මාස මැයි වලට ජූනි ජූලි බලන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. අපි බ්ලොක් කරන්නේ නැහැ. අපි එක්ස්පයර් කරන්නේ නැහැ. ඒක එක්ස්පයර් වෙනවා 27 මාර්තු විතරේදී එක්ස්පයර් කරනවා. එතකොට පොතේ රෙකෝඩින් ඕන වාරයක් බලන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට නැත්නම් කවුරුහරි මාසෙක බොහොම සිලබස් කවර් කරන්න කියලා මාසෙක සිලබස් එක කවර් කරන්නේ මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේ විදිහට ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න කැමති නම් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක යන්න කැමති නම් කිසිම ගැටලුවක් නැහැ ජොයින්. හැබැයි මේ හැම පන්තියක්ම තියෙන මැද පැය 3ක පන්තිය. 7:00 10. රිවිෂන් එක 4 7 8 11 කියන පැය 6යි. ඒක ඔළුවේ තියාගන්න තමයි රෙකෝඩින් බලන්න ගියාම රෙකෝඩින් ගොඩ ගහ ගන්න බෑ මේ පන්තියේ. මොකද මෙතන පැය 3ක් එද්දි මෙතන පැය 3ක්. සතියේ පැය 6ක්. ඒක පැය 6ක්. ඒක අපි ගමු මැයි මාස ළමයි ජොයින් වුණා කියලා. ඒක මෙතන පැය 12යි. මෙතන පැය 12යි පැය 24යි. අපි ගමු පැය දෙකේ සෙෂන්ස් දෙකක් කරාගෙන සිකුරාදා. එතකොට එතන 2යි 4යි 24යි 28යි. අතන 4යි 32ක්. පැය 32ක රෙකෝඩින්ග්ස්. ඒක රෙකෝඩින් ගොඩ ගහ ගන්න බෑ. පැය 32ක් රෙකෝඩින්ග්ස්. එතකොට රෙකෝඩින් බැලුවට කමක් නෑ. රෙකෝඩින් එන්න බැරි නම් විතර ක්ලාස් එකේ රෙකෝඩින් බලන්න try කරන්න. නැත්නම් වෙන පැය 32ක් මාසෙකට. ඒක එක මාසෙක මොකක් හරි වෙලා මේ වුණ ඊළඟ මාසෙ තව පැය 32ක්. ඒක පැය 64ක් විතර ලොකු work load එක. එතකොට පුතේ හොඳට මතක දැන් මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක කියන්නේ. ඒක රිවිෂන් එකේදී fast papers කරනවා. අපි ටාගට් papers කරනවා මේ සෑම දෙයක්ම.
රිවිෂන් ඇතුළේ. ඒතර ඔයාලට මේ පන්තියේදී රිවිෂන් එක ඔටෝමැටිකලි සැප්තැම්බරේදී එකතු වෙනවා. එතකොට මේ විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ හැම ටියුට් එකක් මේ හැම ගයිඩ් බුක් එකක් අපි පේමන්ට් කරලා ඔයාලා ගෙදරට එවන්නේ. PDF දාන්න PDF දැම්මොත් දාන්න සිකුරාදා පන්තිවල හෝ සවුද YouTube lives වල විතරයි. එතකොට පොන්ට මතක තියාගන්න ගයිඩ් බුක් එක අපි පේමන්ට් කරලා ඔයාලට සෙන්ටර් ස්පීඩ් පෝස්ට් එක හරහා ඔයාලට තියෙන්නේ නිවැරදි අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන් අනුව තමන්ගේ ඇඩ්‍රස් එක තමයි contact number තියාගන්න. එතකොට මේ ටියුට්ස් ටික තමයි ඉන්නේ ගෙදරට. ඒතර හොඳ මතක තියාගන්න. ඒතර මේ ටියුට් notebooks 1 notebook 2 කියලා පන්තිවල ලියලා අපි අර ඉන්ස්ට්‍රක්ෂන් දුන්නා වගේ වැඩේ කරගන්න පුළුවන්. ඒතර අපිත් එක අපිව විශ්වාස කරන දරුවෝ අපි විශ්වාසය තියෙනවා. ඒක කවුරු හරි කොහොම මාසෙකින් කොහොම සිලබස් එක මෙන්න පුදු සිලබස් එක. කවර් කරන ක්‍රමය. ඒතකොට වර්ක් ලෝඩ් වැඩ කරන්න කැමති වැඩේ ගොඩ දාගන්න කැමති ළමයි අපිත් එකතු වෙන වැඩේ ගොඩ දාලා දෙනවා. පුතේ එහෙනම් අර කොහොමද වෙන්නේ කියන ප්‍රෝග්‍රෑම් එක තමයි හඳුන්වා දුන්නේ. එහෙනම් පුතේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ වැඩ කරන්න පටන් ගමු. මේ මාසෙ ඉඳලා එක්සෑම් එක පෙබරවාරි එක්සෑම් එක ටාගට් කරමු. අපි වැඩ කරමු. මේක අපි සමහර කට්ටිය මේක එක්සෑම් එක අමාරුයි වැඩක් නෑ නෑ. ඒ මතේ අපි නැති කරන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක දීලා තියෙන්නේ. එතකොට ලොකු ප්‍රෝග්‍රෑම්ස් ටිකක් යනවා. එතකොට මේ හරහා ඔයාලට වැඩේ කවර් කරගන්න පුළුවන්. එහෙනම් පුතේ මේ කෙටි හැඳින්වීම අපි මෙතනින් නවත්වමු. එතකොට ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එන්න පුළුවන්. එතකොට මෙන්න මේ ක්‍රම මේ අපි කරන්නේ කොහොම මාසෙකින් කොහොම සිලබස් කවර් කරන්න එක විශ්වාස ඇති කරන්න තමයි මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක අපි කතා කරලාද. එහෙනම් අපි අදට නවත්වමු පුතේ. එතකොට මේ විදිහට අපිත් එක්ක සම්බන්ධව වැඩේ කරයියා. ඉදිරියේදී අපි තව වැටියක් කරමු. ලොකු වැටියක් කරන ඉස්සරහට පාස් පේපර්ස් පොත් තියෙනවා. MCQ පොත් තියෙනවා. මේ වැඩ කතා කරමු. එහෙනම් අපි අදට නවත්වමු පුතේ. සියලු දෙනාටම සුබ රාත්‍රියක් යවමු. ආයිබෝන්.